Hi everyone කොහමද ඔන්න අපි අද ටිකක් ඉතින් එළියට යනවා අද නිවාඩු දවසක් වීකෙන්ඩ් එකේ උගන්න පේන ඇති සනි හරිම ලස්සනයි ඉතින් හො කාලෙක පස්සේ සන්ග්ලාසස් දාන්න පුළුවන් වුණා මේ වගේ හැට් එකකුත් දාන්න පුළුවන් වුණා හෝප්ෆුලි ජැකට් එක දාන්න ඕන වෙන්නේ නැති වෙයි ඉතින් අපි යනවා පොඩක් රිච්මන්ඩ් ඒරියා එකට රිච්මන්ඩ් වලට අපි කලින් ගිහින් තියලා vlogs කරලා තිනවා ඉතින් අපේ vlogs බලන ඔයගොල්ලෝ හැමෝටම thank you so much ටියෝ පොඩක් ස්ලීපි ඉන්නේ අර නිදා ගන්න බැරි වුණා චුට්ටක් තරහ යනවා දැන් ටික ටික ලොකු වෙනවනේ පේනවනේ පොඩක් ගෑස් එහෙම දානවා එහෙම තමයි ඉතින් පිරිමි ළමයි හරි එහෙනම් අපි රිච්මන්ඩ් වලට ගිහිල්ලා බලමු අපි මොනවද අද කරන්න කියලා කියනවනේ මගෙන් අහලා තිබ්බ කට්ටිය තියෝට කොහොමද 6 months ලැබුවට පස්සේ එයාගේ කෑම දුන්න විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා මම ඒ ගැනත් පොඩි vlog එකක් ගේන්නම් මේ වීකෙන්ඩ් එකේ මේ කමින් වීකෙන්ඩ් එකේ නෙමෙයි ඊළඟ වීකෙන්ඩ් එකේ මම ඒ vlog එක දාන්න බලන්නම් ඒක ඉල්ලපු අයට අපි ආව කොණ්ඩේ කපන්න තියෝ මෙතන තේනවා සාමාන්‍යයෙන් හරියට අඬනවා දැන් නම් අද මොනවා කරයිද දන්නේ අඬුවේ නැත්තම් හොඳයි And you, are you gonna cry? No. Ah, good boy. You can have one, but you have to be good, huh? Okay. මේ කාස් තමයි පොඩි අය වාඩි වෙන්නේ. ලංකාවේ මේ වගේ එකක් තියෙනවා මම හිතන්නේ. Theo, are you ready? Hi, Theo. Theo. Ah, good boy. Are you dancing, Annie? Nearly finished. යුද්ධයක් දැම්ම පොඩි. තව චුට්ටක් තියෙනවා කපන්න. Good boy, you are good, huh? බලන්න පිටියු බබා hair cut ගත්තා. අන්න තාම ගඩනවා. Mission Impossible වගේ කොහොමද කොණ්ඩේ කියපුවා. Hi, Theo. Oh no. Look. Now cool down වෙලා. Oh, යුද්ධයක්. Theo? Why did you cry so much, Theo? Huh? අපි ආව පොපායි එකට මේ බඩගිනි නෑ නිකන් ස්නැක් එකක් ගත්තා. මේ තියෝට නම් ගත්තා මේ mac and cheese. මේ තියෝගේ අද lunch mac and cheese ගත්තා. You want? Hungry? Yes? You have. Are you happy now? Smiley face? Ah, very good. Hi, smiley face. You dance, Theo? Dance? Dance like before. Your hands? Hand movements? Dance. Your baby dancing. ඔන්න අපි දැන් රිවර් සයිඩ් එකේ ඉන්නේ මේ පේනව නේද දැන් ස්ප්‍රින්ග් පටන් ගන්න ඉතින් ඒ නිසා හොඳට සනි අද නම් යෝෂු ඉන්න අතර හරියට සෙනඟ උගන් පේනදි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඉතින් ඉර නෑනේ මේ රටවල ගොඩක් දවස් ඉතින් ඉර පායපු ගම මිනිස්සු එළියේ ඉතින් අපිත් එහෙම තමයි ඉතින් ටිකක් ඉස්සරහට ගිහින් බලමු දැන් ඉන්නේ රිච්මන්ඩ් රිවර් සයිඩ් එකේ පේනවද මේ හරියට සෙනඟ පිරීලා හරියට සෙනඟ මේ බෝට් එකේ මේ ලස්සන රෙස්ටෝරන්ට් එකක් හරියට මිනිස්සු පේනවනේ හරි ලස්සනයි බෝට්ස් වින්ටර් එකේදී මෙහෙම ගැට ගහලා තියෙන දැන් ස්ප්‍රින්ග් යනවා ඊට පස්සේ සමර් ඊට පස්සේ ඉතින් මේ බෝට්ස් යනවා බෝට් රයිඩ්ස් තියෙනවා ඉස්සරහට ගියාම මේ වගේ තියෙනවා පාක් එකක් තියෙන්නේ මේ රිවර් සයිඩ් එකට එන්න හරි ලස්සනයි අපි ආව ටෙරස් ගාඩන් එකට look at his finger tu yo patia nasi yo patia nya pitio baby ඇවිදිනවනේ Anna you darling don't run yam oh yeah මගේ පස්සෙන් දුවන් එනවා ඒ ගන්න අපි ආපු පැත්තේ දැන් ෆ්ලඩ් වෙලා යන්න වෙන්නේ. එනවනේ වතුර ඇවිල්ලා ඔක්කොම. දැන් අර යන ගමන් මම ෆිල්ම් කරන්න හිටියේ ටිකක් දැන් යන්න වෙන්නේ නැහැ පාරේ. රිවර් සයිඩ් එක ඔක්කොම වතුර දාලා. එනවනේ ගම් වතුර. මෙහෙම තමයි මේ රිවර් සයිඩ්. මේ වහිනකොට ගොඩක් මේ වතුර එනවා මේ වගේ. දැන් ඉතින් යන්න වෙන්නේ මේ උඩ පාරක් තියෙන ඒ පාරෙන් තමයි යන්න වෙන්නේ.
ඕකයි උනේ දැන් ඉතින් මම ඒ ටික ෆිල්ම් කරන්න වෙන්නේ ගම් වතුර දාලානේ අපි හිතුවේ ඒ පැත්ත ෆ්ලඩ් වෙයි කියලා මේ ගාඩන් එකට ගිය ටිකට. ඉතින් අර ටික තමයි පෙන්වන්න උනේ. ඉතින් කමක් නෑනේ. බලමු තව මොනවා හරි උඹලන්ට පෙන්වන්නම් මේ යන ගමන්. ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තව උඹලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් කියලා මේ vlog එකෙන්. ඉතින් අපි කලින් ආපු මේ රිවර් සයිඩ් මේ ඔක්කොම දැන් වතුර ඇවිල්ලා. ඒ නිසා තමයි යන්න බැරි. දැන් අපි යන්නේ මේ මේන් රෝඩ් එකකින් යන්නේ. දැන් උඹලන්ට පෙන්වන්න ටිකක් ආපහුව පේනවනේ මෙහෙත් ෆ්ලඩ් වෙලා තියෙන්නේ. මේ පල්ලෙහා පාරේ උඩ ඉන්නේ අපි. දැන් පොඩ්ඩක් උඹලන්ට ආපහුව පෙන්වන්න ඕන නිසාම පාරේ අනිත් පැත්තෙන් මේ පැත්තට ආවා. අයිස්ක්‍රීම් වෑන් එකට අද බිස්නස් උත් නෑ හොඳ දවසක් අර බෝට් එකේ රෙස්ටෝරන්ට් එකේ කට්ටිය ස්ට්‍රෑන්ඩඩ් එංගොන්ට එළියට එන්න බෑනේ මං කලින් පෙන්නනකොට දැක්ක නේද ඒක වුණ තිබ්බේ නෑනේ ඉතින් දැන් දැක්ක නේද මේ විනාඩි ගානට වෙච්ච දේ ටක් ගාලා වතුර ඇවිල්ලා වෙදර් හොඳ නිසා කවුරුත් යන්නේ නෑ හැමෝම දැන් උඩට වෙලා වාඩි වෙලා එන්ජොයි කරනවා වීව් එකයි සන් එකයි ඒ නිසා අපිත් හිටියා අපිට හම්බුණා බෙන්ච් එකක් isn't it Theo yes don't drop. Okay? If you can hold it, then take it. Huh? No, I said no to you, please. අපි ඉතින් මෙතනින් යන්න කලින් මෙතන ඉන්නවා තාරාව වගේක් පේනව නේද? ඒ ටික පොඩ්ඩක් තියෝට පෙන්නගෙනම යනවා කියලා හිතුවා. සමහර අය ඒගොල්ලන්ට කන්න දානවා. ඉතින් කන්න දෙන පුරුදු වුණාම අර එනවනේ ළඟට මිනිස්සු දැක්කම ඉතින් ඒ වගේ තමයි ලංකාවෙත් අපි දාන්නේ ඒ වගේ කන්නනේ. ඉතින් මෙහෙත් දානවා මිනිස්සු. ඉතින් මේගොල්ලොන්වත් බලාගෙන අපි ගෙදර ගියා. හරි ඉතින් අපි ගෙදර ආවා. ඉතින් මං හිතුවා වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා අපි මොනවද අද ඩිනර් වලට හදන්නේ කියලා. එතකොට උඹලන් කැමති නම් මේක හදන්න උඹලන්ටත් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක හදන්නේ කියලා. හරිම ලේසි දෙයක් මං අද ඩිනර් වලට හදන්නේ මටයි රොස්ටයි. මං හදන්න යන්නේ චිකන් wraps. ඉතින් මං හදලා පෙන්නන්නම් එකක් උඹලන්ට කොහොමද කරන්නේ කියලා. ඒකේ ෆිලින් එක හරිම ලේසි. ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන්. මම එතකොට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න බලනවා උඹලන්ට මේ රැප් එකේ රෙසිපි එකක්. ඒ කියන්නේ රැප් එක කියන්නේ මේ රොටි එක වගේ තියෙන්නේ. ඒක රැප් එකේ රෙසිපි එකකුත් දාන්න. උඹලන්ට ලංකාවේ ඉන්න අයට ස්පෙෂලි සල්ලි වලට ගන්න බැයි නම් දැන් අපිට නම් සුපර් මාකට් වලට ගියම ගන්න පුළුවන්. low carbs එතකොට whole meal ඒ වගේ එක කැටගරිස් වලින්. ඉතින් උඹලන්ට ගන්න බැයි නම් ඒ රෙසිපි එක බලලා ඒ රැප් එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න ඒ රැප් එකේ රෙසිපි එක ඕන නම් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ මොනවද ඒකට ඕනේ කියලා. මම දැන් ඔයගලන්ට පෙන්නන්නේ මේකට ඕන ෆිලින් එකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස්. මෙතන තියෙනවා grilled chicken මම shred වගේ කරලා තියෙන්නේ. grilled chicken මොන්නේ ඔයගලන්ට pan fry කරන්නත් පුළුවන්. එතකොට මේක marinate කරලා තියෙන්නේ. එතකොට pepper මොනවාද මිරිස් කුඩු ලුණු දාලා. එතකොට මෙතන තියෙනවා bell pepper. මෙතන තියෙනවා onions එතකොට මේ තියෙන්නේ දන්නවනේ tomatoes lettuce එහෙම නැත්නම් සලාද කොළ තමයි මේ ටික තමයි තියෙන්න ඕනේ මගේ ෆිලින් එකට. එතකොට මම කෙචප් ටිකක් දානවා චිකන් එක එක්ක මික්ස් කරලා රොෂ් කැමති කෙචප් වලට මම නම් කැමති නෑ. එතකොට මේ ටිකෙන් තමයි මම අර සෝස් එක හදාගන්න යන්නේ. මෙතන තියෙනවා මයොනයිස් මේක ලයිට් එක රොෂ් ගන්න මේක 60% මේක less fat ඉතින් healthy විදියට කන්න කැමති අයට මේක ගන්න පුළුවන්. පුළුවන් අයට හොයාගන්න පුළුවන් අයට ඉතින් මේක දන්නවනේ ගොඩක් අය මේක මේ මොනවද කියන්නේ හරිම ස්පයිසි සෝස් එකක් ශිරාචා මේකේ නම ශිරාචා. ඉතින් මෙතන තියෙනවා යෝගර්ට් ග්‍රීක් යෝගර්ට් එතන තියෙනවා ලයිම් එකක්. එහෙනම් බලමු කොහොමද සෝස් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකට ඇඩ් කරනවා යෝගර්ට් ඊට මේකට දානවා මයොනයිස්. ඊට පස්සේ මේකට මම සැර වෙන්න දානවා මේ ශිරාචා මේ සෝස් එක. ඊට පස්සේ මේකට දානවා මේ ලයිම් එකකින් ජූස් ටිකක්. ගොඩක් දාන්නේ රොෂ් කැමති නෑ. ගොඩක් මොනවද කියන්නේ? ටැන්ගි. එහෙම නැත්නම් ඇඹුල් රහට එච්චර කැමති නෑ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. පිටියෝගේ වොයිස් ඇහෙනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. හරි මේ ශිරාජා සෝස් එකම ඕනේ නැහැ. ඔයගලන්ට chili sauce තියෙන ලංකාවේ ඒව දාන්නත් පුළුවන්. chili and garlic sauce තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා නේ ඒව ඇඩ් කරගන්න පුළුවන් කැමති එක. හරි දැන් මේක රෙඩි. එහෙනම් අපි බලමු හදන හැටි දැන් රැප් එකට අක් ගාලා.
මේක තමයි අපි කාල්ච් කරන රැප් එක. මේක එනවා නේද? මේක ගත්ත සේම්ස්බරි එකෙන්. මේක මොනවද කියන්නේ? මේක low carb රැප් එකක්. ඉතින් මම නම් මේකට කැමති නෑ. මම කැමති whole meal එක. ඒක ගොඩක් ලොකුයි. රැප් එක හරි ලේසි හදන්න. ෆිලින් එක ගොඩක් දාන්න පුළුවන්. මේක හරිම පොඩි. අනිත් එක thin. ඉතින් ඒ වුණාට රොස් කැමති මේ low carb එක. ඉතින් මේක තමයි ගත්තේ. ඉතින් බලමු මේක හරියට රැප් එක වේද කියලා. ෆිලින් එක චුට්ටක් දාලා තමයි මේක හදන්න ඕනේ. මම ඉස්සෙල්ලාම මේ රැප් එක ටිකක් වෝම් අප් කරගන්නවා. එහෙනම් හොඳට දෙපැත්ත කර වෙන්න නෙමෙයි නිකන් ගානට උගන්න තේරෙනවනේ. එහෙනම් පොඩ්ඩක් වෝම් අප් කරගන්නවා. මම කරන විදිහ මේක එළිය කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක රැප් එක හදලා මේක මේ වගේ වෝම් අප් කරන්නත් පුළුවන් රැප් එක හදලා ඉවරලා. ඊට මම කරන්න යන්නේ මෙහෙම. එහා පැත්තේ පේන්නේ තියෝගේ ඩිනර් එක. එයාට අද දෙන්නේ chicken and veg soup. එයාට මේක කන්න දෙන්න බෑනේ. තියෙන්නේ මම ඉස්සෙල්ලාම මේකට දානවා අර සෝස් එක. ඊට පස්සේ දානවා chicken. මේකට දාන්නේ මම හරිම ටිකයි. මොකද මේ මම කිව්වනේ මේ මොනවද කියන්නේ රැප් එක හරිම චූටි. ඒ නිසා ගොඩක් දාන්න බෑ. ඒකයි මම මේකට කැමති නැත්තේ. ඊට පස්සේ ඒකට මම දානවා කෙචප් ටිකක්. roast ketchup කැමති ඒ නිසා ගොඩක් නෙමෙයි ටිකක්. ඊට පස්සේ දානවා මම peppers onions ඊට පස්සේ tomatoes අන්තිමට lettuce මේ ටිකයි දාන්නේ මම බලනවා මේක මොකද්ද වෙන්නේ කියලා. මොකද මේ රැප් එක මම කලින් හදලා නැහැ. ඕකේ. මම දැන් මේක ටිකක් එළියට ගන්නවා. මේක මෙතන තියන් කරන්න අමාරුයි වගේ මට පිච්චෙනවත. ඉන්න මම හදාගෙන ඇවිල්ලා ආපහු දානවා මේක පෑන් එකට පොඩ්ඩක් ඉන්න. මේක මම හරවලා දැන් ආපහු දැම්මා. මේ මෙතන චුට්ටක් කැඩුනා. මම කිව්වනේ මේක හරිම thin ඒ නිසා කැඩෙන්න බලනවා. ඉතින් ලස්සන්ට නම් ආවේ නෑ උගන්න පේනවා ඇතිනේ. මේ ඒ නිසා කැඩුනා. මම දැන් ඊළඟ එක try කරනවා. පෑන් එකට දාන්න නැතුව ෆිලින් එක ඔක්කොම එකටම දාලා ඊට පස්සේ පෑන් එකට දාලා බලමු. කලින් විදියටමයි මම දැන් කරන්නේ. මම කරන්නේ මේක මෙතන ෆිල් කරලා දාලා බලනවා. පස්සේ වෝම් අප් කරන්න. මම ෆිලින් එක තව ටිකක් අඩු කරනවා. ඕක තමයි ප්‍රශ්නේ මේ සයිස් එකෙන් මේක ගත්තා. chicken ඊපස්සේ onions මේක මට ඒ නිසා මම කෙචප් දාන්නේ නැහැ. මම කෙචප් වලට කැමති නැති එක්කෙනෙක්. මම හැබැයි දානවා මේ චිරාජ මේ සෝස් ටිකක් මම කැමති සැලඩ් කන්න මම කැමති. ඊට පස්සේ දානවා මේක. ඊට පස්සේ මම මේක උඩිනුත් මේකෙන් ටිකක් දානවා. උප්ස්. ඇත්තටම අනිත් එකට මේ උඩින් ටිකක් දාන්න බැරුණා. තව හදන්න ඕනේ. ඒකට මම මේ උඹලන්ට පෙන්වන්න නිසා ටිකයි හැදුවේ. මේ දැන් බලමු මේක දැනුත් ඕකේ වෙයිද කියලා. දැන් නම් ඕකේ වගේ. ඕකේ. හරි. පේනවනේ මම දැන් හදලා දැම්ම දැන් නම් ඕකේ වුණා. එහෙනම් මෙහෙම තමයි කරන්න ඕනේ. හදලා තමයි දාන්න ඕනේ. අර ෆිලින් එකත් අඩු කරලා දාන්න ඕනේ. එතකොට මේක පුළුවන් ලස්සනට කරගන්න. ෆිලින් එක කොහාට වඩා දැම්මහම ඒක කැඩෙන්න බලනවා. දැන් මේ වගේ මේක හොඳට දෙපැත්තම ටිකක් කුක් කරගන්නවා. දැන් මේ රැප් එක ක්‍රිස්පි වගේ වෙනකම් මම මේ කුක් කරගත්තා. දැන් බලමු අපි කපලා කොහොමද කියලා. මැද්ද ෆිලින් එක උප්ස් මෙන්න මේ වගේ තමයි ෆිලින් එක එන්නේ. ඔයගලන්ට පොඩ්ඩක් ළඟට පෙන්නන්න. ඔන්න තියෙනවා රැප් එක. ඉතින් කැපුවට පස්සේ මෙන්න මේ වගේ තමයි ෆිලින් එක ඇතුලේ පේන්නේ. ඉතින් පොඩි ෆිලින් එකක් දාන්න ඕනේ. පොඩි රැප් එකක් නම් තියෙන්නේ. ලොකු රැප් එකක් නම් ඔයගලන්ට ලොකු ෆිලින් එකක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක ලොකු දෙයක් නෙවෙයි. හරිම සිම්පල් චිකන් රැප් එකක්. ඒනට දන්නේ නැති අයට මොන හරි පොඩි හරි අයිඩියා එකක් ගත්තා නම් එච්චරයි. ඉතින් හැමදාම වගේ ඔයගොල්ලෝ හැමෝටම thank you so much අපේ vlogs බලන අයට.
ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් නම් ආයේ අපේ channel එකට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. එහෙනම් හැමදාම වගේ හැමෝම හැමදාම වගේ පරිස්සමෙන් ඉන්න. bye